සුදු වූ සෙනසුරාදා දවසේදී දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලියේ 18 වෙනි ගීතිකාවේ පද කිහිපයක්. සමිඳුන්ට තුති කරන්න මන්ද එතුමානෝ යහපත්ය. එතුමන්ගේ තිරපෙම සදා කාලයට පවත්නේය. එතුමන්ගේ තිරපෙම සදා කාලයට පවත්නේයයි ඊශ්‍රායල් දැන් කියත්වා. එතුමන්ගේ තිරපෙම සදා කාලයට පවත්නේයයි ආරෝන්ගේ වංශය දැන් කියත්වා. සමිඳුන්ගේ තිරපෙම සදා කාලයට පවත්නේයයි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත්වා. මාගේ විපතේදී සමිඳුන්ට යාඥා කළෙමි. සමිදානෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක. පුදු ගීතාංජලි 30 වෙනි ගීතිකාවේ මෙන්න මේ විදිහට කියනවා. සතුට සොයන්නේ සොයා දෙවිඳු යදින්නේ. දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ. මගේ පියාණෙනි කියා යදින්නට තරම් එකම තැනැත්තෙකුට පමණි ලැබුණේ ඒ වරම්. දිවාරයේ අප රකිනා අපගේ එඬේරා කිතු සමිදා අප අතරයි ඒ වරම් දරා. ඉතින් ටිකක් නිහඬව ඉමු අපි සවන් යොමා. දෙවිඳු කතා කරයි අපට දයානෙත් යොමා. එදින් එදා සිද්ධින් හා නන් විලසින්නේ. සුදුලියවිලි තුලින් අපට කතා කරන්නේ. බාහිර කරදර ഘോഷා මදකට හැරදා. හුදකලාව වූ සමිඳුන් වෙත සිත පහදා. නිරන්තරෙන් ඒ ලෙස සමිඳුන් හට ඉඩදී. ඉඳිමින් ඔබ යදිනු මැනවි නව පන උපදී. සතුට සොයන්නේ සොයා දෙවිඳු යදින්නේ. දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ. සතුට සොයන්නේ සොයා දෙවිඳු යදින්නේ. දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ. දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ. දෙවිඳු යදින දැහැමි දනා නිති සැනසෙන්නේ. උන්වහන්සේ තුළ සතුටු වෙන්නට අපිට හැකියාවක් තිබෙනවා. මන්ද උන්වහන්සේව ඊයේ වගේ දවසක කුරුසිය ඇනගහලා උන්වහන්සේ මැරෙනවා. උන්වහන්සේ අපි හැමෝම වෙනුවෙන් මරණය අත්විඳිනවා. හැබැයි උන්වහන්සේ හෙට දවසේදී පාස්කුවේදී උන්වහන්සේ අප හැමෝ වෙනුවෙන්ම උත්ථාන වෙන්නට යනවා. ඒ නිසා අපිට සතුටුයි. ඒ සතුට අපේ ක්‍රිස්තියානි ජීවිතය තුළ අපි ගත කරන විදිහ අනුවයි සතුටු වෙන්නේ. හොඳ බෝතලයක් කඩලා හොඳට මස් ටිකක් ගෙනල්ලා හොඳ භෝජනයක් පාස්කුව දවසේදී අපි මෙච්චර කාලයක් අපි निराहारව හිටියා. දැන් අපි හොඳට කමු බොමු ජොලි කරමු කියන එකට වඩා මේ පාස්කුවේදී ඔබ අතර ඉන්න ඔබ වටේ ඉන්න තනි වෙච්ච මිනිස්යන්ව හොයාගන්නටත් බැරි මිනිසුන්ට අපගෙන් විය යුතු දේ කරන්නටත් සතුටින් කරන්නට මේ පාස්කුව බලාගෙන ඉන්න මේ සෙනසුරාදා දවසේදී අපි උත්සුක වෙමු. ඔබ සියලු දෙනාට ජේසු පීඨයි.